My God. See? So nice. හරිම ෆ්ලෆී ගතියට තියෙනවා. හොඳට මේ තෙත ගතියට තියෙනවා. මේකත් එකට කපා ගමු. Hola guys, welcome back. ඉතින් අද අපි වීඩියෝ එකක් අරන් ආවා. අපි අද හදනවා HF හදන්න නේද? අද අපි ඔයාලට දා පෙන්නපු බනානා බ්‍රෙඩ් එක හදනවා. Banana bread recipe එකක්. මේක තමයි ඔයාලා තාලා දෙන බනානා බ්‍රෙඩ් එක. So අපි බලමු මොනවද මේ use කරන ingredients අරන්. ඊට කලින් කියන්න ඕනේ අපි අපේ channel එකේ නම වෙනස් කරන්න හදන්නේ because ඒක පොඩක් හොයන්න අමාරුයි. මගේ tag එකක් නිසානේ. So අපිට recommendations suggestions දෙන්න අලුත් නමකට අපි දෙන්න හිතන්නේ අපේ දෙන්නගේ නම් දෙකෙන් ඉස්සරහට යන්න. මොකක් හරි එහෙම බලනවා ඉතින්. So බලමු. පුළුවන් නම් ඔයාලත් suggest කරන්න, that would help. So අපි ඉතින් ඒක next video එකකින් කියන්න. So then it's live with us. So අපි ඉතින් බලමු මෙයා තමයි හදන්නේ full thing. ඉතින් අපි බලමු මෙයා මොනවද use කරන ingredients, මෙයා කොහොමද හදන්නේ කියලා. මම ලස්සන දිනන. කොණ්ඩේ කපලා නැහැ මාංශ ගන්නකින්. වෙඩින් නිම්බස් තාම උන්නේ ඒකනේ. ඔය කොණ්ඩේ හරිම කැතයි. හරි කවුරුත් ආයි කොණ්ඩේ බලන්නේ නැහැ. අන්නද උඩක් ක්‍රේලලා දිනවලු. හරි. ඕකේ අපි එහෙනම් බලමු බනානා බ්‍රෙඩ් එක හදා ගන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. ඔයාලා හිතන්න මොකද්ද? බනානා බ්‍රෙඩ් එක හදා ගන්න මේන් ඉන්ග්‍රීඩියන්ට් තමයි බනානා. කාදිනා මේක හොඳට ඉදිච්ච බනානා ගන්න ඕනේ. ඒතකොට තමයි මේක රහ වෙන්නේ. ඔයාලගේ අමු බනානා තියෙනවා නම් ඔයාලා පොඩ්ඩක් ඒක අවන්නේ දාලා චුට්ටක් රස් කරලා තියෙනවා. මොකා? ඔව් ඇත්ත කියන්නේ. එතකොට දෙනවද? නෑ ඒතකොට අර මේකට ඕන විදිහට ටෙක්ස්චර් එනවා. ජූසි ටෙක්ස්චර්. ඊට පස්සේ මම මෙතන ගන්න තියෙනවා 1.5 cup flour පාන් පිටි ගන්න පුළුවන්. මෙතන ග්‍රෑම් 115ක බටර් අරන් තියෙනවා. and මෙතන අරන් තියෙනවා 3-4 cup brown sugar or white sugar එකක් ගන්න පුළුවන්. ඒකට රහ වැඩි වෙන නම් brown sugar දාන්න ඕනේ. guys butter gram 115 කියන්නේ 115ක්. 116ක් නෙමෙයි දිනෙත්ගේ විදියට. 115. හරිද? ඔක ඉතින් ගානට මැනලත් හිතට ගන්න මෙයා. ඊට පස්සේ අපිට ඕන වෙනවා කිකිලියකින් දාගත්ත බිත්තර දෙකක්. කුකුල බිත්තර දාන්නද? දානවා. ඔයා ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා වල් මේක හොයාගන්න නැතුණක් කමන්නේ walnuts roast කරපු walnuts cashew and raisins. කොපෙන walnuts, cashew and raisins. and අපිට තව මේක රස කරගන්න ඕන වෙනවා My favorite. chocolate. මේක නම් අනිවාර්යෙන් නැහැ. chocolate දාන්න නෑ ඕන. අනිවාර්යයි. නෑ දාන්න උලා රසයි. ඊට පස්සේ අපිට vanilla ඕන වෙනවා. half a tablespoon of sugar ඕන. මොන ස්පූන? එයාට ගොඩක් තේ පැටලෙනවා. හැඳි භාගයක්. තේ හැඳි භාගයක teaspoons. ඔව්. හරි තාත්තට දුර excited වැඩි ගමන පැටලෙනවා. මෙතන මේ අපිට මොනවද? තියෙනවා කොපෙන. තේ හැඳි භාගයක් බේකින් සෝඩා. බේකින් පවුඩර් නෙමෙයි බේකින් සෝඩා උනේ. හරිනේ. අපි එහෙනම් යමු. එහෙනම් අපි පටන් ගමු. guys මගේ විස්ක් එකක් හදනවා. අද මට විස්ක් එකක් නැහැ. අද මම ඉතින් පැය 35ක් විතර මේ ෆෝක් එකෙන් තමයි විස් කරන්නේ. හරි අපි යමු. අපි මුලින් වාචනයේට බටර් ටික ඔක්කොම දාගන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් බටර් ග්‍රෑම් 116ක් ගන්න. මොකද මේකේ තියෙන තා ග්‍රෑම් එකක් විතර. මේ ග්‍රෑම් එක එන්නේ නැහැ. ඊට පස්සේ අපි මේකට දාගන්නවා අපේ ෂුගර්ස් ටික. සෝල් බේරේ ෂුගර් දාගන්න ඕනේ. උඩටත් මෙහෙම කරන්න ඕන. ඊට පස්සේ තියෙන්නේ හොඳට මේ ටික හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. දැන් කොහොමද ලබන අවුරුද්ද වීඩියෝෙන් සෙට් එක මේක මික්ස් කරලා ඉතින් විස්ක් එක නැතිනම් A few moments later.
6 hours later. Also guys, අපේ YouTube channel එකට අලුත් videos ටිකක් ඇවිල්ලා තියෙනවා. අපි ගොඩාක් excited නේද? දාන්න හිටපු videos ටිකක් තව එන්න ඉන්නවා. ඉතින් අපේ wedding එකේ videos තියන්නේ. So guys, ගිහින් බලන්න අනිවාර්යෙන්. 2,000 years later. Okay guys, එහෙනම් අපි දවස් දෙකකට පස්සේ දැන් මේ ඇවිල්ලා තින්නේ මික්ස් කරලා. දැන් තාම ඒ පොඩ්ඩක් සීනි කැට තියෙනවා. ඔයාලා මේක සීනි කැට හොඳට මේ වෙන්න බීට් එකක් තියෙනවා. ඔයාලා බීට් කරගන්න. මේකේ බීට් එකක් නැහැ. බලමු ඉතින් ඉස්සරහට බීට් එකක් එන විදිහට ෂේප් එක ගමු. දැන් අපි යන්නේ මේකට අවශ්‍ය මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් එක වෙන බනානා. මේ තියෙන්නේ අපේ බනානා ගෙඩිය. අපි බනානා ටික දාගන්නවා අපේ පෝල් එකට. ඊට පස්සේ බනානා ගෙඩි 3ක් ගන්න, ලොකු ගෙඩි 3ක් ඇති. ඊට පස්සේ මේ ටික හොඳට තලා ගන්න තමයි ඕනේ. ඔය මේකට ගන්න ඕනේ golden fork එකක්. silver fork ගන්න එපා, golden fork එකක් ගන්න. රත්තරන් එක. ඊට පස්සේ ඔයාලා මේක හොඳට 14 carat worth at least. ඊට හොඳට මේ ටික හොඳට කිසෙල් ටික හොඳට හලා ගන්න ඕනේ. මම මේකට ඉදිච්ච කෙහෙල් ගන්න කිව්වේ. ඉදිච්ච කෙහෙල් බේක් වෙද්දි හරි රසයි and මාර ස්මූදක් කියන්නේ. අර කිසෙල් ගන්න එපා. මේකට ගන්නව නම් ආනමාල් ගන්න. ප්‍රෙගපන් ගානවල ආනමාල් කරනවා. හොඳට 2 minutes later. ඕකේ, අපි දැන් මෑච් කරගත්ත බනානා ටික අපි කලින් හදාගත්ත බැටර් එකට දාගන්න ඕනේ. හොඳට දාගන්න. ඊළඟට ඊයර කටට දාගත්ත ෆෝක් එක. යන්න ගිහින් හොදන්න. ඊට පස්සේ ඊළඟට අපි දැන් මේ දාලා තියෙන්නේ ඒකට බිත්තර දෙක හදාගෙන දාන්න ඕනේ. පොඩ්ඩක් චෙක් කරලා වාන්නේ පාර දාන්න එපා. මොකද කුණු බිත්තරයක් වැටුනොත් එහෙම දිනෙත් තමයි ඔක්කොම කන්නේ. ඉන්දි දම්බි විනාශ දිනවා. එහෙම වුණා දාදම ඔක්කොම. පොඩ්ඩක් එහෙම ගහලා බලන්න ලස්සනයි. දැන් බිත්තර දෙක දැන් ආයි ලබුණාවටි සෙට් එක. මම ආසම වෙන්නේ බිත්තර දාලා බැටර් එක මේ කරලා දිනන ස්මූත් එක. හොඳට. හරි. දැන් අපි අපේ පාම් පිටි ටිකට මෙතනින් බේකින් සෝඩා තේ හැඳි භාගයක් තා ගන්නවා. බේකින් සෝඩා තේ හැඳි භාගයයි මේකට දා ගන්නවා අපි ලුණු තේ හැඳි භාගයකුත්. තේ හැඳි භාගයෙන් පොඩ්ඩක් පොඩ ප්‍රමාණයක් දාගන්න. තෙන් දානවා වැඩි පොඩ්ඩක් දානවා. චරයි. ඊට පස්සේ මේක පොඩ්ඩක් කලවම් කරගන්න ඕනේ. කලවම් කරලා අපි මේ පාම් පිටි ටික මේකට දාගන්න ඕනේ. ඉතින් මික්ස් කිරිල්ල තමයි තියෙන්නේ. අංශ එක 160ට කරන්න මික්ස්. 160ද? 360ට. අංශ එක 360ට හොඳට කරගන්න. හරි, දැන් අපි මික්ස් කරගත්තන් පස්සේ අපි මේකට තේ හැඳි භාගයක වැනිලා දාගන්න ඕනේ. චූට්ටක් දාගමු. හරි, ඒ වැනිලා වලත් ඉවරයි guys. වැනිලාකුත් ගන්නවා. දැන් තියෙන්නේ මික්ස් කරන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා අපි දැන් මේ අරන් තියෙන වෝල්නට් ටිකයි චොක්ලට් උයි රෙසින් මේ ටික පොඩියට කපා ගන්න ඕනේ. ඊළඟට ඒක කපා ගන්න එකෙන් සෙට් එක. හරි, දැන් අපි හදාගන්නේ මේ ටික කපා ගන්න.
මුලින්ම walnut ටික නම් පොඩි නම් bite size වලට කපා ගන්න ඕනේ. මේ ඔක්කොම පොඩි bite size වලට කපා ගන්න ඕනේ. Chocolate. Hershey's. दिया वेला नंदे. ये පොඩි කැඩෙල ගමලා ඊට පස්සේ මේක හරවගෙන මේ පොඩි කැඩි වලට කපා ගන්නවා. මේකට එක චොක්ලට් එකකදී වැඩි චොක්ලට් දාගන්නත් එපා. මේක දින ඉමාලට කන්න. නෑ මාෂ විතරයි. නෑ මේක මම කන්න. හරිද දැන් අපි ගාව තියෙනවා අපේ රෙසින් ටික චොක්ලට් කැෂියෝ and walnut ටික අපි මේක දාගෙන අරකට මික්ස් කරගෙන ඉන්නත් තමයි තියෙන්නේ. අපි දැන් කපාගත්ත නට්ස් ටික ඔක්කොම චොක්ලට් ටික මේකට දානවා ලස්සනට. කොහොමදාගෙන හොඳට මික්ස් කරගන්න තියෙන්නේ guys. ඔයාලගේ කටට කෙලවුණාද බලන්න. මට නම් එහෙමයි. කෙලගුණා මොකද මේව දැම්මාම බ්‍රානාන බ්‍රෙඩ් එක තියෙන රස ඔයාලට හිතා ගන්න බෑ. යම් ඔයාලට මේක සුවඳ කියලා වැඩක් නැහැ. හදලම බලන්න. ලොකු ඉන්ග්‍රීඩියන්ට්ස් එකක් කියන්නේ ටක් ගාලා පැය භාගයෙන් ඇත්තටම මේ ටික හදා ගන්න පුළුවන්. හරි guys මේක හදන්න සාමාන්‍යයෙන් පාන් තැටි වගේ පොඩි මේ තැටියක් තියෙනවා මං ගාව ඒක නැහැ. මේ අගාව තියෙන එක ලොකුයි අර අපි ට්‍රෙසර්ස් හදපු එක. ඔව් ඒක ලොකු වැඩි. මේ වගේ කොටු ස්ක්වයර් ටයිප් එකක් ගන්න ඕනේ. අපි ගාව තියෙන ඇලුමිනියම් ෆොයිල් මේක තමයි වෙනද හදන්නේ. මේක මුලින්ම හොඳට බටර් ටිකක් ගා ගන්න ඕනේ. මෙහෙම පැද්දෙනකොට කන්න හිතෙනවා. ඉතින් හොඳ බටර් ටිකක් ගන්න. මෙහෙම ගත්තා. ලොකු වෙලාවක් ඕනේ. මෙහෙම ඉතින් අපි ඉතින් බටර් ගන්න තමයි තියෙන්නේ. බටර් ගාන කට්ටියන්ට මේක ලේසි ඉතින් සමහර බටර් ඉන්නවා බටර් ගාන මොකක් හරි වැඩක් කරගන්න ඕන බටර් ගාන කට්ටිය ඉන්න මේ කට්ටියන් දුන්නා මේ ගාන දුක ලේසි. ඔයාලගේ හොඳ බටර් ගාන කරගෙන ඉන්නවනම් මෙන්ෂන් කරන්න යාළුවෝ. යාළුවනේ බහුවචනේ කියන්නේ යාළුවනේ. යාළුවෝ. guys අපි ඊගියා මයිකල් ජැක්සන් මූවි බලන්න මාර ලස්සනයි මූවි එක. ඔයාලත් අනිවාර්යෙන් බලන්න. මයිකල් ජැක්සන් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න ඕන මූවි එක. ආයි විනාඩියක්වත් කම්මැලි නෑ ෆිල්ම් එක. පැය දෙකමාරක් විතර ෆිල්ම් එක තියෙනවා. සුපිරි ෆිල්ම් එක. ෆිල්ම් එක මැද්දේ නැගිටලා නටන්න හිතනවා ඇත්තටම. ෆිල්ම් එක මැද හරියක් යද්දි ඔයාලට තේරෙයි මම මොකක්ද කියන්නේ කියලා. නැගිටලා මට නටන්න හිතනවා ඇත්තටම. Okay guys මේක දිහා බලන්න එපා පොඩ්ඩක්. මේ ඉස්සලා තියෙන්නේ මම තමයි කෑමක් හදද්දි කුස්සියේ මේසෙන් නැත්නම් ඒ කෑම එක හරියන්නේ නැහැ කියලා තමයි අපේ ආච්චි කියන්නේ. බරු කියන්නේ. හරි එහෙනම් අපි හදාගත්ත බැටර් එක මේකට අපි දාගමු. ඒක හරිම මට තේරෙන්නේ කියන්න මේක. යම් යමි. ගොඩක් කුකීස් වගේනේ. ඔව්. අර බැටර් එක හරිම රස පාටයි. මම පොඩ්ඩක් හදාගත්තා. පියා මේකට සුවඳ වාට එනවා නේද? සුවඳ බාන සුවඳ එනවා ආරේද. මේකට යනවා. දැන් මේ ඔක්කොම ටික එකතු කරගන්න ඕන. මොකද හැම බිඳුවක්ම ශ්‍රී ලංකාවේ එක කතාවක් තියෙනවා. ඔයාලා කික් කෝලයක් දීලා තියෙනවා අහලා. ඒක තමයි හැම බනානා බ්‍රෙඩ් බටර් කෑල්ලම ශ්‍රී ලාංකිකයි.
ලංකාවෙත් නෙමෙයි ඉන්නේ. යාටදී මාබිම තමයි එක මාත්‍යෝ. එහෙනම් මව්බිම ඉන්න බෑ. මාබිම ඉන්නවා. ආයි එනවා ළඟදිම එනවා මං එනවා. මව දාලාද? නෑ. හරිද මම දාගත්තා. මගේ පාඩු පොට්ට බලලා දාගන්න තියෙන guys. I think මේ banana bread එක ඔයාලට සමහරට කඩින් ගන්නත් බෑ. ඒ තරම් මේක රහයි. කොහොමද කඩේ තියෙන banana bread ගොඩාක් ඒවා මේ මෙහෙම මේ raisins, walnuts, cashews දාන්නේ. නෑ දාලා තිබ්බත් මං හිතන්නේ මේත් මං කාලා තියෙන banana bread. ඒ වුණාට මට මෙච්චර රසට banana bread එකක් හම්බෙලාම නෑ guys. අපේ අම්මා ඉස්සර හැමතිස්සෙම ටී ටයිම් එකට ගෙනා banana bread. සෙන්සාලකින්. ඒක රහයි ඒ වුණාට but there's no walnuts or raisins or whatever. ඒක නිකන් just the banana bread. ටෙස්ට් එක හොඳට මේක අපි මුලින්ම මේක එහෙම කරලා කනගානවා මේ ෆොයිල් එක තමයි guys මේ රෙසිපි මම ඔයාලට ගේන්නේ රෙසිපි වර්ග 10ක් 15ක් විතර බලලා ඒ ඔක්කොගෙම කම්බිනේෂන් එකක් තමයි මම මේ ගේන්නේ. ඒකට ඔයාලට නිකන් YouTube එකේ රෙසිපි වලට මේ රෙසිපි හොයාගන්න බෑ. ඔව් අනිවාර්යෙන් අපේ channel එකේම recipes බලන්න. මොකද මේක තියෙන්නේ රෙසිපීස් 10 15ක එකතුවක් තමයි මෙතන තියෙන්නේ. මොකද සමහර ඒවාගේ එක එක දේවල් අරගෙන මම මේ පොඩි effort එකක් දාලා තමයි කරන්නේ. ඉතින් නිකන් නෙමෙයි. මොකද මට කැමරා එක හදද්දි හයි top රෙසිපි එකම ඕනේ. හරි. කොහොමද තමයි අපේ මේක අපි දැන් යනවා අපේ oven එක heat කරගන්න. on කරලා දෙන්නේ. sorry. අයියෝ මේක ඇතුළේ මෙස් එකක් තනි කර. Yes, I can't be another one. හරි අම්මේ. මට ඔයාලට කියන්න බැරුණා මේක තා සුපිරි වැඩක් තියෙන මේකට කරන්න පුළුවන් මේ තා රස වෙන්න සහ ලස්සන වෙන්න අපිට පුළුවන් මේක බේක් කරන්න කලින් මේක උඩට බ්‍රවුන් sugar ටිකක් ස්ප්‍රින්ක් කරගන්න පොඩ්ඩක්. මොකද මේක බේක් වෙලාද්දි මේක ලස්සනට එතකොට බ්‍රවුන් කලර් එකක් උඩ තියෙනවා. ගොඩක් දාගන්න ඕනේ නැහැ පොඩ්ඩක් නම දාගන්න. හරි guys දැන් අපේ oven එක preheat ලා තියෙන්නේ. මේක 170 celsius විනාඩි 10ක් විතර preheat කරගන්න ඕනේ. දැන් preheat ලා තියෙන්නේ. මේක rack එකේ උඩින් ලස්සනට place කරගන්න ඕනේ. පොඩ්ඩක් රසනේ යවන්නේ. ඊට පස්සේ අපි oven එක වහලා අපි මේක විනාඩි 55ක් 60ක් වගේ තියාගන්න ඕනේ. අපි බලමු හරියටම විනාඩි 55කින් මොකද වෙන්නේ කියලා. guys ඔයාලට පේනද අපේ banana bread එක දැන් රස පාටට උඩට ඇවිල්ලා තව අපිට 4 minutes වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි කොහොමද අපි banana bread එක කියලා. මේ chopstick එකක් අරගෙන මේ ඇනලා ඇතුළට උහම ඇනලා බලනවා මේක ගෑවෙනවද කියලා. මේක ගෑවෙන්නේ නැහැ කියන්නේ ඇතුළ හොඳට බේක් කරලා. කියන අපේ මිෂන් අපි දැනට පාස්. guys අපේ දැන් banana bread එක almost done. මේ වෙද්දි ගෙදර මාරුම සුවඳයි. ඔයාලට තේරෙන්නේ නැහැ සුවඳ. banana bread එකක් හදද්දි මාරුම සුවඳයි ගෙදර. Meanwhile, රැට අපි කන්න අද සොසේජ් එක තමයි දෙන්නේ banana bread එක හදන ගමන්. oops සොසේජ් එක දානවා කියන්නේ. තමයි ඉතින් වෙන්නේ අපේ මගේ කිරිකොස් එක පෙන්වන්න ෆ්‍රිජ් එකේ තියෙනවා. පෙන්න. කිරිකොස් එක ඔව් මෙන්න guys මේ තියෙන හදන sausages එක මම දවල්ට කිරිකොස් හදා. හැබැයි දැන් ඒක අපි බෙදාගෙන ඉතින් අපි කෑවා.
ලස්සනට පෙනුනේ. රහයි මේ කිරි ඔයා කියන්න. මේක කියන්න රහයිද කියලා. ඕක ඇත්තටම රහයි පොඩ දවසකට පස්සේ කිරි කොස්ටියක් කෑවේ. ඒ ඇස්සේ අපේ බනානා බ්‍රෙඩ් එක ඉවරයි. අපේ එලාම් එක වදිනවා ටී කියලා. yes banana bread එක හරි. let's see. ගන්න නෑ. පොඩ්ඩක් මේකේ අපි දැන් ගින්දර ඔෆ් කරලා තියන්න ඕනේ. චුට්ටක් කූල් ඩවුන් වෙන්න. මේක ඔබලා නවත්ත ගන්න. නැවති. හරි දැන් අපේ බනානා බ්‍රෙඩ් එක done. ඇයි මේකේ තියෙන එක වීඩියෝ එකට නිකන් ඩාන්සින් වගේ? ඒක තමයි මෙතන තියෙන FPS අඩු නිසායි. FPS අඩු නිසා. හැබැයි ඇත්තම නෑනේ. එහෙනම් ඔයාලා වාහන වීඩියෝ කරද්දි වාහන ලයිට් එක ගන්නෙත් එහෙම. හරි අපි මේක පොඩ්ඩක් තා විනාඩි 10ක් 15ක් මේක තියමු. තියලා අපි එළියට අරන් බලමු කොහොමද අපේ බනානා බ්‍රෙඩ් එක කියලා. ඊට පස්සේ අපි කූලින් රැක් එක දාලා මේක පොඩ්ඩක් කූල් ඩවුන් වෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි අපි කපලා බලන්නේ කොහොමද අපි බනානා බ්‍රෙඩ් එක කියලා. අපේ කේක් එක දැන් හැදලා ඉවරයි. අපි බලමු එළියට අරගෙන කේක් එක මොනවද කියලා ඔයාලට කියන්න ගයිස්. මේක ඇතුලේ රෙස්ටෝරන්ට් දුන්නාන් පස්සේ එන සුවඳ completely දැන් මේක කූල් ඩවුන් ලා තියෙන්නේ. ඔයාලට පේනවා. oh my god it's like a brownie. යා මේක තමයි අර රහස. මේ වගේ ටෙක්ස්චර් එකක් ගන්න. ඔයාලා උඩට brown sugar පොඩ්ඩක් පීසින්න ඕනේ. ඒක දැක්කම කන්න හිතෙනවා. see let's try it. oh my god මේක සුවඳ. මේක අපි හරිනම් කෝලින් රැක් එකක් උඩ මේක තියලා තියන්න ඕන තා චුට්ටක් කූල් වෙන්න. අපි දැන් එකක් try කරමු. ඊටු ටික කූල් වෙන්න තියලා පස්සේ කමු. මේ කෝලින් රැක් එක උඩින් තියලා ගන්න ඕනේ. අපි දැන්ට මේ හිල්ල ගහපු එක try කරලා බලමු. අපි මේකට ගන්නවා අපි කේක් කපන පිහිය. මේක තමයි පාන් කපන්නේ කේක් කපන්නේ ඔක්කොම කරන්නේ. and අපි දැන් බලමු අල්පේ නැති එතනින් චුට්ටක් ඉවාගෙන guys අද හොඳට ඇවිල්ලා නේ. yes මොකද මෙයා කේක් එකේ යට එහෙම yay සුවඳයි. මේක මැද්දෙන් කපා ගමු. oh my god see so nice. හරිම ෆ්ලෆී ගතියට තියෙනවා. හොඳට මේ තෙත ගතියට තියෙනවා. මේකත් එකට කපා ගමු. let's try. no shoot කැඩි වල කපමු. දැන් අපි කේක් එක ටේස්ට් කරන්න යන්නේ. කාවා alright. chocolate cashews තියෙනවා මගේ ඊළඟ කටේ. wonderful. Good. ආතල්නේ නේ. ඒකට දාන්නේ. guys ඔයාලා හොඳට කජු යොදා ගන්න. ඔයාලා කන හැම කටකම එතකොට walnut, කජු, chocolate. my god. nice. ඔයා මේක හදලා කාලා බලන්න. උඩුම රසක් තියෙන්නේ. අනිවාර්යෙන්ම හදලා කාලා බලන්න. you won't regret it. අදට වීඩියෝ මෙච්චරයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්
stay safe. Subscribe කරන්න අවශ්‍ය කරන්න, කවර like කරන්න, වටිනා comment එකක් දාන්න. Comments down. See you. Bye. Bye.